අයිබන් සුපුරුදු වැඩසටහන ලකී ඊශ්‍රායලෙ ඉඳලා. ඉතින් අද මම විශේෂයෙන්ම මේ වීඩියෝ එක අරන් එන්නේ මේ දැන් ඔයගොල්ලෝ දන්නා මේ වෙද්දී ඊශ්‍රායලය සහ ඉරානය අතර තියෙන යුද්ධය. මේ යුද්ධයත් එක්ක බොරදියේ මාළු බාන මිනිහෙක් ගැන මම බොරදියේ මාළු බාණ්ඩ හදන මිනිහෙක් ගැන වීඩියෝ එක අරන් එන්නේ අද මම අද යුද්ධය ගැන කතා කරන්න යන්නේ. මොකද මම අද දැක්ක වීඩියෝ එකක් සමන් පියන්ත නම කියපු ගාම්ම දන්නවා. සමන් පියන්ත කියන්නේ කවුද කියලා. තඩි හොරෙක් මම හිතන්නේ හිරේ ඉඳ හිටියේ. වැඩි කාලයක් හිරේ හිටියේ මුදල් වංචාවලට. හිරේ ඉඳලා ආපු ගාම මේ යුද්ධයත් එක්ක මේ යුද්ධේ බොරදියේ මාළු බාණ්ඩ හදනවා මේ තඩි හොරා. මම ඊට කලින් වීඩියෝ දෙකක් මේ තඩි හොරා ගැන කියලා තිනා මේ පාර්ලිමේන්තුවට එන්න ඇදුවා පාජ්‍යසා පළාත් සභාව ඔක්කොටම ඡන්දෙ ඉල්ලන්නේ ඉල්ලුවා පරාදයි. මෝට ඡන්දෙ දෙන්නේ නැහැ. ඉතින් කියන්න ඕන මේ මිත්‍රත්ව සංගමයේ සභාපති කියලා තමයි කියන්නේ. දැන් මේකව කවුද මිත්‍රත්ව සංගමයේ සභාපති කරේ? සමම්පියන්ත මේ පත් වෙලා තියෙන රජය මේ NPP රජේ නැත්නම් ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක අපි මං ඇතුළු අපේ ශ්‍රී ලාංකිකයන්ගේ බහුතර කැමැත්තෙන් උඹලා වගේ හොරු තක්කඩින් එලවන්න තමයි ජනාධිපතිතුමා ඇතුළු මේ රජය අපි පත් කරගත්තේ. උඹ ඇවිල්ලා මනුෂ්‍ය නානක්කාර කියන තක්කඩි හොරාගේ ගෝලෙක්. බයි මනුෂ්‍ය නානක්කාර කියන තඩි හොරත් එක්ක එකතු වෙලා තමයි උඹලා මේ ඊශ්‍රායලයේ රැකියාව වලට එන ශ්‍රමිකයන්ගේ මුදල් මංකොල්ල කෑවේ. ඒක මේ ඊශ්‍රායලයේ ඇවිල්ලා ඉන්න බහුතරයක් කුෂිකර්මයට ආපු අපේ ආදරණීය සහෝදරයෝ දන්නවා. ඒ වගේම ඔබේ ඔය පටන් අරන් තියෙන CSTI බියුරෝ ට්‍රේනින් ඇකඩමි කියලා එකක්. අන්න ඒකේ ඔබ කොහොමද ඔබට තියෙන්නේ කන්ස්ට්‍රක්ෂන් ට්‍රේනින් කරන්න විතරයි. ඔබ කොහොමද හොටෙල් වලට එන්න මිනිස්සුන්ව ට්‍රේනින් කරේ? ඔබ මිනිස්සුන්ගෙන් කොච්චර මුදල් මංකොල්ල කෑවද? ඔබ තඩි හොරෙක් නෙමෙයි. ඔබ හෘද සාක්ෂියක් තියෙනවා නම් ඔබ හෘද සාක්ෂියට කතා කරපුවා මංගාව තියෙනවා. ඔබ ඔය ගෲප් වලට දාපු සියලුම වොයිස් මංගාව තියෙන ඔබ හොරට ග්‍රාම සේවක සහතික හදන්න කියපුවා හොරට සහතික හදන්න ඔබ NVQ හොරට සහතික දුන්නා ඔබත් එක්ක හොරු ජාලයක් ඉන්නවා එකට බැඳිලා දැන්වල් පුරුක් වගේ ඔබ දැන් ඔබත් එක්ක තව පිරිසක් ඉන්නවා හැබැයි දැන් කොල්ලන්ට මහන්සි උඹලා වගේ තඩි හොරුත් එක්ක පැටලිලා ඒ හින්දා මම හිතන උන් අතෑරලා ඉන්නේ ඒ වුණාට ඔබ තඩි හොරෙක් කියලා දන්නවා උරගස්මන් හන්දේ ඉන්න පොලිසිය OIC කියලා තඩි හොරෙක් එකත් ඌත් එක්කත් එකතු වෙලා තමයි මේ පට්ටපල් පාහර තුප්පයි වැඩ කරේ. ඉතින් ඒ මන් දන්නේ පොලිස් කාර්යය ඒ OIC තාම ඉන්නවද කියලා. එහෙම ඉන්නවා නම් අපේ නැවත අපේ දැන් රජයේ පත්වලා ඉන්න පොලිස්පති ආරක්ෂක අපේ ආරක්ෂක ලේකම් මහජන ආරක්ෂක ඇමති මහජන ආරක්ෂක නියෝජ්‍ය ඇමති ඕන වෙලාවක අපිට කතා ගන්න පුළුවන් මහජන ආරක්ෂක නියෝජ්‍ය ඇමතිට කිව්වනම් උඹලා ගැන මම දෙන්නම් කවුරු හරි මම මගේ ටෙලිෆෝන් නම්බරය ආයෙ දාන්නම් මේ සමම්පියන්ත කියන තඩි හොරා ගැන මොන හරි තවත් කාට හරි කියන්න තියෙනවා නම් මට එවන්න මම මේ මුන්ට මම මේ අපේ WhatsApp group වලට දාලා තිබ්බ මුගේ වීඩියෝ එක මම ඒ ඇඩ්මින්ලට කතා කරලා ඒ වීඩියෝ අයින් කරා. හරිද? මේක මේ බොරදියේ මාළු බාණ්ඩ හදන්න. ඒ කියන්නේ දැන් මේ වෙලාවේ මේ ඊශ්‍රායල් මිත්‍රත්ව සංගමයේ සභාපති කියලා පෙනී ඉඳලා මේ ඊශ්‍රායලේ එන්න ඉන්න තරුණයන්ව බිලි බා ගන්න හදන්නේ. හරිද? මේ දැන් මුන් පෙනී ඉන්නවා කියලා නෑ. බය වෙන්න එපා. මම අද එකමාරට පීබා ආයතනයේ තිබුණා මේ Zoom meeting එකක්. මමත් ඒකට සහභාගී වුණා. අපේ මම හිතන්නේ 500කට අධික ශ්‍රමිකයන් පිරිසක් Zoom meeting එකේ හිටියා. ලංකාවේ සෑහෙන පිරිසක් හිටියා. ඉතින් ඒකෙදි සාකච්ඡා වුණා කිසි ප්‍රශ්නයක් නැහැ. මේ වෙද්දිත් නිල වශයෙන් දන්නවා ලංකාවට ගිහින් ඉන්න නිවාඩු ගිහින් ඉන්න අයට ජූලි මාසේ අන්තිම වෙනකන් රියන්ටිය දීර්ඝ කරලා තියෙන ඒගොල්ලන්ට එන්න පුළුවන් බය වෙන්න එපා. මොකද ඒ ගොඩක් කට්ටිය බයලා තියෙන ඕගොල්ලෝ දැන් කොරෝනා කාලේ කිසිම තානාපති කාර්යාලයවත් අපේ විදේශ සේවා නියුතික මේ විදේශ රැකියා අපේ අමාත්‍යාංශයෙන්වත් කිසිම තැනකින් මේකට සම්බන්ධ වුණේ නැහැ. මේගොල්ලන්ව නැවත ඊශ්‍රායලයට යවන්න නැත්තම් මෙහි ඉඳලා ගෙන ගන්න කවුරුත් ඒකට කටයුතු කරමු නැති ඉන්න තමයි නිවාඩු ගිහින් ඉන්න අය ටිකක් බය වෙලා ඉන්නේ. ඉතින් මේවට එහෙම නැහැ. මේ වෙද්දිත් ඒ සාකච්ඡා මට්ටමින් කියලා තියෙනවා ජූලි අවසාන වෙනකම්ම මේ රීඑන්ට්‍රිය බලාත්මකයි කියලා ඔටෝමැටිකලි ඒක රිනි වෙලා තියෙන කියලා. එතකොට එන්න ඉන්න අය කිසි ගැටලුවක් කරගන්න බෑ. මේ වගේ තඩි හොරුන්ගේ මේ ප්‍රකාශ වලට අහු වෙන්න එපා. ඒක ප්‍රශ්න විසඳලා තියෙනවා. එතකොට
අපේ අද මේ සූම් මීටින් එකේදී අපේ සහෝදරියක් ඇව්වා මේ වෙලාවේ අපිට ඊශ්‍රායලෙන් යන්න එක පැත්තක් තියෙනවා ජෝර්දානයට ගිහිල්ලා යන්න අනිත් එක ඊජිප්තුවට ගිහිල්ලා යන්න. එතකොට මේ අපි සහෝදරිය ඇව්වාම කිව්වා පී බයිකෙන් කිව්වේ ඒ පාරවල් දෙක භාවිතා කරන්න එපා. මේකේ යම්කිසි ඊශ්‍රායලය හරහාම ගුවන් කියන්නේ මේ එයාපෝට් එක ඇරියට පස්සේ එයාපෝට් එකකින් යන්න උත්සාහ කරන්න කිව්වා. මොකද එනකොට සමහර විට ප්‍රශ්නගත වෙන්න පුළුවන් කිව්වා. මොකද ඒගොල්ලන්ට හරියට කියන්න බෑ ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන් කියන කාරණේ කිව්වා. එතකොට නැවත රීඑන්ටියක් මේ දවස්වල රීඑන්ටි නිකුත් කරන්නේත් නැහැ. රීඑන්ටි එතකොට රීඑන්ටියක් නැතුව යන එක කොහොමද අවදානම්. එතකොට රීඑන්ටියක් නැතුව ගියා කියන්නේ ඔබට මේ රටේ එන්න හම්බෙන්නේ නැහැ. ඒ හින්දා මේ අදත් තානාපති කාර්යාලයේ විශාල පිරිසක් ජෝර්දානය හරහා දැන් ජෝර්දානයට ඉන්දියාවේ ෆ්ලයිට් එකක් එනවා. ඒක ෆ්‍රී යන්න පුළුවන් ඉන්දියාවට යනකම්. ඒ නිසා ගොඩක් කට්ටිය රෙජිස්ටර් වෙන්න ගිහින් තියෙනවා ජෝර්දානය හරහා ඉන්දියාවට ගිහලා ලංකාවට යන්න. ඉතින් මම කියන්නේ ආයේ එන්න බලාපොරොත්තු වෙන මේ රටෙන් පිට වෙනවා නම් මේ වෙලාවේ කලබල වෙන්න එපා. මේ යුද්ධමය වාතාවරණයේදී පොඩ්ඩක් ඔබ ආරක්ෂිතව ඉන්න. මම දන්නවා අපි කොච්චර කිව්වත් යුද්ධයට බය අය ඉන්නවා. ඒක සාධාරණයි. මොකද මම හමුදාවේ හිටියේ මම යුද්ධ කරලා තියෙනවා. මම බය නැතුණාට මම දන්නවා ඒ ගැන උනට බහුතරයක් හමුදාවල හිටපු නැති කට්ටිය ඒගොල්ලන් යුද්ධයට බයයි. ඒ වගේම පරණ අය ඒගොල්ලෝ නම් මේකට ඒ ආපු දවස් ඉඳලා මේක යුද්ධේ තියෙන රටක් කියලා ඒගොල්ලන් මේකට මුහුණ දීලා පුරුදු අය. ඉතින් අලුතෙන් ආපු අය තමයි විශාල පිරිසක් යන්න අද දිනේදී සහ ඊයේ දිනේදී මම 10 දෙනෙක් විතර රෙජිස්ටර් වෙලා තිබුණා. අද දිනේදී ගොඩක් අය ඇවිල්ලා තිබුණා. ගොඩක් අය ඇවිල්ලා තිබුණා යන්න. ඉතින් ඒ කාරණාව කියන්න ඕන. ඒ වගේම දැන් හොටෙල් වලට තේරිලා. දැන් අදත් මම දැක්කා මේ මෙසේජ් දාලා බියුරෝ එකට සල්ලි බඳින කියලා. ඕගොල්ලන් හොටෙල් වලට එන්නේ, රෙස්ටුරන්ට් වලට එන්න, කෙයාගි වල එන්න අය ඒගොල්ලන්ට විදේශ සේවා නීතිකාරයන්ගෙන් දෙන උපදෙස් අනුව කටයුතු කරන සල්ලි බඳින කියලා ඔයගොල්ලෝ බඳින්න. මෙහෙන් කවුරුත් එන්න එපා කියලා නෑ. මේ පී බයිකෙන් කියලා නෑ. මේ දැන් මේ වෙලාවේ මේ తాවකාලිකව යුද්ධ නිසා එයාපෝට් එක වහලා තියෙනවා. ඉතින් පී බයිකේ මේ යුද්ධ වෙලාවේ මේකවල වැඩ කරන්නේ නැහැ. ශ්‍රමිකයෝ ගෙන ගන්න කටයුතු කරන්න බෑනේ මේ අවදානමක් තියෙන වෙලාවේ. ඒ හින්දා මේ කවදා කිසිම තැනක දැන් මේ ජොබ් ඕඩර් ගිහින් තියෙනවා, ප්‍රයිවට් ඒජන්සි වලට ගිහින් තියෙනවා, අපේ රජයට ගිහින් තියෙනවා. දැන් කන්ස්ට්‍රක්ෂන් එන්න ඉන්න ගොඩක් කට්ටිය ප්‍රයිවට් ඒජන්සි වලින් මේ ෆැක්ටරි වර්කර්ස්ලා එන්න ඉන්නවා. තව ආයතන වලට එන්න ඉන්න. ඒගොල්ලන් කිසිම අවදානමක් නැහැ. මේ සමම්පියන්ත ඔයා කියන්න ඕනේ නැහැ. අපි ඊශ්‍රායලේ ඉන්නේ. මේ වෙන දේවල් අපි අප්ඩේට් කරනවා. අපේ ආදරණීය සහෝදර සහෝදරයන් අපි මේ ඔයා වගේ මේ වංචාකාරයෙක් නෙමෙයි. ඔයා වගේ මේ තක්කඩියෙක් නෙමෙයි. ඔයාගේ මේ ට්‍රේනින් සෙන්ටර් එකක් දාගෙන ඒක ඇතුළේ වෙන හොරතරි දැන් මේ වීඩියෝ එක ගියාට පස්සේ මේ කමෙන්ට්ස් ටික බලන්න පුළුවන් මේ සමම්පියන්ත කියන තක්කඩියාගේ කෙරුවාවන්. ඒ හින්දා ඔය ඕගොල්ලන්ගේ ගෲප් වල මුගේ වීඩියෝස් දාන්න දෙන්න එපා. හරිද? ඕගොල්ලෝ අහුවෙන්න එපා. මොකද අඩි හොරෙක්. ඒක පැහැදිලිව කියන්න එපා. මොකද අපි බය නැහැ. මොකද අපේ රජයක් තියෙන අපේ ජනාධිපති කෙනෙක් ඉන්නේ. මේ වගේ තක්කඩි හොරුන්ට නැගී හිටින්න දෙන්නේ නැහැ. ඒ හින්දා නැවත කියන්නේ බය වෙන්න එපා. ඕගොල්ලන්ගේ රැකියා එන්න ඉන්නයි. ඕගොල්ලන්ගේ ඒ රැකියා සුරක්ෂිතයි. ඒගොල්ලන් මේ වෙද්දි දැන් ඊළඟට කන්ස්ට්‍රක්ෂන් ගොඩක් අපිට හම්බෙන්න තියෙනවා. මේ දවස්වල ඔයගොල්ලෝ ප්‍රයෝජනට ගන්න පුහුණු වෙන්න. දැන් ඔය ට්‍රේනින් සෙන්ටර් තියෙන මොකේ කරන්න යන්න එපා. බියුරෝ මොකද මේ CSTI කියන එකට නම් යන්න එපා. ඔය උරගස් මහන්දියේ තියෙන ඒකට නම් යන්න එපා. මම පැහැදිලි කරනවා යන්න එපා කවුරුත් මේකට. යන්න වෙන තැන් තියෙන විශ්වාසයෙන් යන්න පුළුවන්. දැන් මම ඒ වගේ නම් කියන්නේ ඔයගොල්ලෝ ඒවට යන්න ගිහිල්ලා පුහුණු වෙන්න. දැන් ඉදිරියේදී ගන්නවා ටයිල් වලට ගන්නවා, කපරාදි වලට ගන්නවා. එතකොට මේ තව ගොඩක් වේකන්සිස් අපිට තියෙනවා. ඒවට ඔයගොල්ලෝ පුරුදු වෙන්න. මොකද ඊශ්‍රායල් ජාතිකයන් ඉස්සරහා ඔයගොල්ලන්ට ටෙස්ට් එක පෙන්වන්න තියෙනවා. ඒකින් පාස් වෙන්න නම් ඔයගොල්ලන් මේ දවස් ටික ඔයගොල්ලන් ගිහිල්ලා පුරුදු වෙන්න. මේක අවස්ථාවක් කරගන්න පුරුදු වෙන්න කාලේ. ඊට පස්සේ ඔයගොල්ලන්ට ලේසියෙන් එන්න පුළුවන්. රජය හරහා ලක්ෂ 3මාරයි 4යි ඔයගොල්ලන්ට වියදම් යන්නේ. එඳ මේ තඩි හොරු හරහා මේ ගිහිල්ලා අහුවෙලා එන්න එපා. ඒ වගේම නැවත කියන්න තියෙන්නේ ඊශ්‍රායලෙන්ට එන්න ඉන්න අයට රැකියාවල කිසිම අවදානමක් නැහැ. ඔයගොල්ලන්ට එන්න පුළුවන්. ඒ වගේම ඊශ්‍රායලේ ඉන්න අයගේ රැකියාව සුරක්ෂිතයි. මේ නිවාඩු ගිහින් ඉන්න අයටත් කිසි ප්‍රශ්නයක් නැහැ. ඒගොල්ලන්ටත් මේ රටට එන්න පුළුවන් පැහැදිලිවම කියලා තියෙනවා. ඒ නිසා මේ කරුණු කාරණා
අපි දන්නවා අපි මේ වෙද්දිත් අපි යාළු මිත්‍රාදීන් දැනුවත් කරලා දෙන්නේ. නමුත් මේ තඩි හොරුන්ට නැගී ඉන්න දෙන්න එපා. මනුෂ්‍ය නායකකාරත් එක්ක අත්වල් බැඳගෙන හොරා කාපු තඩි හොරුන්ට ආයේ මේ සමාජය තුල නැගී මොකද මේ වගේ හොරුන්ට දන්නද මනුෂ්‍ය ලෑම හිරගත වෙන්න ඉන්නේ උන්නේ. ඒකට මුනුත් ගෑවිලා නම් මුනුත් හිර යන්න ඕන. එහෙනම් මං කියනවා මේ හොරාට අහුවෙලා සල්ලි තාම ගන්න බැරි අච්චා ඉන්නවනම් මේ මට මගේ ටෙලිෆෝන් නම්බරේ මම මේක දානවා මට ලියන්න මට කතා කරන්න මට මැසේජ් දාන්න මේකේ කමෙන්ට් දාන්න මම හොරෙක් කියන එක. එහෙනම් නැවත හම්බෙමු. සුබ දවසක් සියලු දෙනාටම.